අපි අද මේ කරන්න යන්නේ භාවනාවක්. ඒක පොඩ්ඩක් විශේෂ විදිහේ භාවනාවක්. ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන පසුබිම් සංගීතයට සහ මගේ කටහඬට හිත යොමු කරන එක. ඒකෙන් ඔයාලට ලැබෙන සහනය නොව පුදුම වේවි. ඉතින් ඒ සඳහා හොඳ පහසු තැනකින් වාඩි වෙලා අපි මේක පටන් ගමු. මුලින්ම පහසු විදිහට දෙපැත්තට සමතුලිත වෙන විදිහට වාඩි වෙන්න. ඔයාගේ කොඳු ඇට පෙළ කෙලින් තියාගන්න. ඔයා පාඩම් කරන්න ආපු ගමන් පුටුවක නම් වාඩි වෙලා ඉන්නේ. ඒකට කමක් නෑ. හොඳ සැප පහසු විදිහට වාඩි වෙන්න. දැන් ඔයාගේ අත් දෙක පහසු විදිහට උකුල උඩ මෘදුව තියාගෙන ඔයාගේ ඇස් වහගන්න. ඔයාගේ ඇස් වහගත්තා නම් ඔයා දැන් ඔයා ගන්න හැම ආශ්වාදයකටම අවධානය දෙන්න. යවන හැම හුස්මක් ගැනම සැලකිලිමත් වෙන්න. ඔයාගේ හුස්ම ගැනීමට හා හුස්ම පිට කිරීමට ඔයාගේ මනස ඒ දැනුවත්භාවයට කේන්ද්‍රගත වෙන්න ඉඩ දෙන්න. ඔයාගේ මනස එක තැන තියාගන්න. අපහසු නම් ඒකට කමක් නෑ. ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. ඔයාගේ මනසින් සංගීතය ඈත් වෙද්දී ඔයාගේ අවධානය ඉක්මනින්ම සංගීතයට යොමු කරලා තියාගන්න. හිතන්න මේක ඔයාගේ මොළේ සඳහා තියෙන ව්‍යායාමයක් කියලා. ඔයාගේ හිත සැහැල්ලු කරලා සංසුන් කරගන්න. මේ වෙලාවේ ඔයා කරන්න ඕනි මේ සංගීතයට අවධානය දෙන එක. වෙන කිසිම දෙයක් මේ මොහොතේ වැදගත් වෙන්නේ නැහැ. ඔයාගේ හිත සංගීතය කෙරෙහිම යොමු කරලා තියාගන්න. මං දැන් ඔයාට සංගීතය අහන්න ඉඩ දීලා නික්මෙන්නම්. හැබැයි ඔයාගේ හිත එක තැන තියාගන්න පුළුවන් වෙන්නේ හිත දියුණු අයට විතරයි. ඔයාට අවධානය යොමු කරන්න පුළුවන් උනේ තප්පර 5ද 10ද ඒකත් ජයග්‍රහණයක්. පළවෙනි පාරෙන්ම සාර්ථක වෙන්න බැරි වුණොත් අතහරින්න එපා. දිගටම පුරුදු වෙන්න. ඔයා මේකට වැඩියෙන් සවන් දෙන තරමට ඔයාගේ මාංශ පේශි තව තවත් ඒට හුරු වේවි. හරි. එහෙනම් දැන් ඔයා සංගීතයට අවධානය යොමු කරන්න. ඔයාගේ අවධානය නැවතත් ඔයාගේ ශරීරයට ඔයාගේ හුස්ම වෙත අරගෙන එන්න. එකපාරක් හොඳින් හුස්ම ඉහළට ගන්න. දැන් පහළ දමන්න. නැවතත් හුස්ම හොඳින් ඉහළට ගන්න. දැන් පහළ දමන්න.
දැන් ඔයාගේ අත් දෙක උරහිස් මත තබාගෙන උරහිස් සැහැල්ලු කරගන්න. ඔයාගේ අතේ ඇඟිලි කකුලේ ඇඟිලි චලනය කරන්න. ඒ ගැන අවධානය දෙන්න. ඔයාගේ හිතින් ඒ ගැන මවා ගන්න. දැන් ආපසු හොඳ හුස්මක් ගන්න. දැන් ඒ හුස්ම පහත හෙලන්න. දැන් ඔයා සූදානම් වුණාට පස්සේ ඔයාගේ ලෝකයට ආය ඇස් විවෘත කරන්න. ඔයා කලින් හිටියට වඩා වගේ හිත නිදහස් වුණා නේද? හිත සැහැල් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මම කලින් කිව්වා වගේ ඔයා තප්පර 3ක් හෝ 5ක් පමණක් අවධානය යොමු කරන්න පුළුවන් වුණත් ඒකත් ලොකු දෙයක්. ඔයා මේකට වැඩියෙන් අවධානය යොමු කරන තරමට ඔයාට මේක පුරුදු කරන්න පුළුවන් වෙනවා. ඔයා මේක වැඩියෙන් පුරුදු කරන තරමට ඔයාට වැඩි කාලයක් අවධානය යොමු කිරීමට පුළුවන් වෙවි. ඒක ඔයාට නොදැනීම ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වලට උදව් කරાવી. ඒ නිසා මේ භාවනාව කරන්න වෙලාව වෙන් කිරීම ගැන ආඩම්බර වෙන්න වගේම දිගටම පුහුණු වෙන්න. එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලට සුබම සුබ දවසක්.